good morning හැමෝටම සුබ දවසක් වෙන්න ඕන. කිරියෙන් පෙනීන් ඉතිරි වෙන්න ඕන. අදත් ආවේ විශේෂ කතාවක් කරා. කියන්න මොකද මේ අපේ ක්‍රිකට් එක ගැන. ඊයේ තරඟේ අපි බැලුවා. හොඳටම බැලුවා. මොනින්ද බැලුවා. මුලින්ම හොඳට සෙල්ලම් කරා අපේ කට්ටිය. ඊට පස්සේ මැදදී තමයි ඕවර් 10ක් වගේ ඉවරුනාට පස්සේ අපේ කට්ටියට මොකක්ද දන්නේ නැහැ. ගෝල් දාපු විදිය හරිය මේ හැම දෙයක්ම හරි අමුතුන කියන්නේ මේ හොඳට බෝල් කරපු කට්ටිය මට මතකයි තීක්ෂණට ඕවරේ දෙනකොට ඕවර් 9 ඕවර් 3ක් දාලා තිබුණා ලකුණු 9යි විකට් 3යි ඕවරේ ඉවරනකොට ලකුණු 30යි. ඉතින් එතනයි ප්‍රශ්නේ තිබ්බ. ඊට පස්සේ ආපහු දුස්මද ජාමිරටත් එහෙමයි. ඉතින් පස්සේ මදුශංකටත් එහෙමයි. ඒ කට්ටිය බෝල් ටොස් බෝල්ම 4ක්ද 5ක් දැම්මයි 4ක් දැම්ම මට මතකයි 4ටම 6 4ක් ගැහුවා. සැන්ට 3ක් ගැහුවා. අනිත් බෙට මෙකල් එකක් ගැහුවා. ඒකට අපිට ඒක නෙවෙයි ප්‍රශ්නේ. ඒ ගැන නෙවෙයි කතා කරන්න ආවේ. ඒ හොඳයි ඒ ටික හොඳයි තේරෙන්නේ කතා කරනවා. ඊට පස්සේ අපේ බැටින් සයිඩේ අන්තිම දුර්වලයි. ඒක ඇත්තටම කතා කරන්න කමන්නේ. කතා කරන්න දසුන් සානක මේ තරඟ ඉවර වෙලා මාධ්‍ය සාකච්ඡාවකදී කියනවා තරඟේ පරදින්න හේතුවක් වෙනවලු මේ අපේ නෙගටිවිටි. ඒ කියන්නේ අපේ තියෙන ඍණාත්මක භාවය. ඒ කියන්නේ අපි ප්‍රේක්ෂකයෝගේ එළියේ තියෙන ඍණාත්මක භාවය. හරි. ඒක අපි පිළිගමුකෝ. එළියේ තියෙන ඍණාත්මක භාවය හැදුවේ කවුද? එළියේ තියෙන ඍණාත්මක භාවය හැදුවේ කවුද? ඉස්සර අපි මැච් එකක් බලනකොට අපිට අඩුම තරමේ අවසාන ඕවරේට ඕවර් දෙකක්වත් වෙනකන් තරඟේ ගැන හිතේ තියෙනවා මේක දිනයි මේක දිනයි මේක දිනයි. ඇත්තම කතාව මේක දිනයි. අපිට ඕවර් දැන් ඕවර් 20 මැච් එකක් නම් අඩුම තරමේ ඕවර් 18 19 වෙනකන්වත් අපිට තාම දිනන්න පුළුවන්. අපිට තාම දිනන්න පුළුවන් කියන චින්තනය තියෙනවා. 50 මැච් එක නම් 48ක් විතර 49ක් වෙනකන්වත් චින්තනය තියෙනවා අපිට දිනන්න පුළුවන් කියලා. අවසාන මොහොත තමයි තීරණය වෙනස් වෙන්නේ. මේක පළවෙනි ඕවර් 5 බලනකොටම අපිට තේරෙන මැච් එක පරාදයි කියලා. ඒතකොට කවුද ඍණාත්මක භාවය හැදුවේ? අපිද? නෑ ක්‍රීඩකයෝ වෙච්ච ඔයාලා සානක ක්‍රීඩකයෝ වෙච්ච ඔයාලා. ඔයාලයි අපිට තිබු ක්‍රිකට් එක නැති කරේ. අපි ආගමක් විදිහට ක්‍රිකට් අදහන්නේ. ක්‍රිකට් එක අපි දන්නෝ. ඔයා කියන්න ඕනේ අපේ රටේ තියෙන හොඳම ක්‍රීඩාව. කියන්නේ අපේ රටේ දැනට තියෙන හොඳම ක්‍රීඩාව ක්‍රිකට් එක. ඇත්තම කෝදී 96 ලෝක කුසලානෙන් තමයි ලංකාව කියලා රටක් තියෙනවා කියලා දැනගත්තේ ඔය ක්‍රිකට් එකේ හින්දා. ඒකෙන් පස්සේ තමයි අපිට ලොකු තැනක් හම්බුනේ ලංකාවට මේ වර්ල්ඩ් කප් එක ගත්තට පස්සේ ඒකෙන් තමයි අපිට ලංකාවට ප්‍රසිද්ධියක් හම්බුනේ. අපි ඒක පිළිගන්නවා. ඔයා අපිට කියනවා පිළිගන්නවා. ඔයාලා සෙල්ලම් කරලා යයි. හැබැයි ඔයාලා සෙල්ලම් කරලා යනවා කියන කතාව ඔයා කියන කලින් ඔයා දැනගන්න ඔයාලා සෙල්ලම් කරලා සංගක්කාරලා මහේලා. එතනින් ඉස්සරහට අර්ජුනලා අරවින්දලා. එතනින් ඉස්සරහට තවත් ක්‍රීඩකයෝ. අපි බලපු ක්‍රිකට් එකේ කොහොම කතා කරලා යන්න ඒකට ක්‍රිකට් එකක් හැදුවේ නැහැ. ඒකට ක්‍රිකට් එකක් හැදුවා. එන පරම්පරාවට හොඳට කරන්න. ඔයාලා ඒ ක්‍රිකට් එක දැන් නන්නත්තර කරලා තියෙනවා. ඔයාලා මම ක්‍රීඩකයන්ට විතරක් දොස් කියනව නෙවෙයි. අපි අහන්නේ ඔයාලා අපේ නෙගටිවිටි එක ගැන කතා කරන්නේ. අපේ තියෙන ඍණාත්මක භාවය ගැන කතා කරන්න ඔයාලා අපිට ධනාත්මක වෙන්න වැඩක් කරලා තියෙනවද? අන්න එතෙන්ට පොඩ්ඩක් එන්න. ඔයාලා ඉස්සෙල්ලා ධනාත්මක වෙන්න අපිට තැනක් දීලා ඉන්න. ඊට පස්සේ අපි ඇත්තටම ඔයාලා අපේ ක්‍රිකට් එක දැන් නැත්තර නැති කරලා තියෙන්නේ. පෙරදුනාට කමක් නැහැ. ජයග්‍රහණයම මේ තරඟයක තියෙන්නේ. ජයග්‍රහණයම නෙවෙයි. ඒකේ තියෙනවා. අපි දන්නවා තරඟයක් කියන්නේ ජය පෙරදුන දෙකම පොදුයි. මං අහන්නේ අපි අහන්නේ අපේ ප්‍රේක්ෂක විදිහට අපි අහන්නේ අපි ලංකාවේ ඉන්න මිලියන 22ක් විතර ඉන්න ජනතාව අපි අහන්නේ. හරිද? අපි අහන්නේ ඔයාලගෙන් ඇයි තරඟයක් දීලා පරදින මේ ඔයාලා පෙරදිච්ච මැච් තුන බලන්නකෝ. සිම්බාබ්වේ ඊට පස්සේ එංගලන්ත ඊට පස්සේ දැන් ඊයේ නිව්සීලන්ත ඔය මැච් තුන බලන්න ඔයාලා මොන විදිහටද පෙරදුනේ? අන්තිම දුර්වල විදිහටනේ පෙරදුනේ. පෙරදුනාට කමක් නැහැ. තරඟයක් දීලා අඩුම තරමේ වල තරඟයක්වත් දෙන්න නැතුව පරදින්නේ. ඒකයි හිතට දුක. සානක මහත්තයෝ ඔයාලා ටිකක් හිතන්න. මෙන්න මේක ඒ කට්ටියට පේන්න ෂෙයා කරලා දෙන්න. ටිකක් හිතන්න. ඔයාලා අපිට ඇඟිලි දික් කරන කලින් ඔයාලගේ පැත්තට ඇඟිලි 4ක් දික් වෙලා තියෙන බව විතරක් මතක තබා ගන්න. ඒක තබාගෙන කටයුතු කරන්න. බොහොම ස්තුතියි.